ඔයාගේ පඬිතුකමට, ඔයාගේ ලොකුකමට, ඔයාගේ ගෙදර අය විශ්වාස කරාට, ඔයා විවෘත සමාජයට ගියපු ගමන් ඔයා දක්ෂ නම් වාට වටිනාකමක් හම්බ වෙනවා. දක්ෂ නැත්නම් වටිනාකමක් හම්බ වෙන්නේ. විවෘත සමාජය බලන් ඉන්නේ නැහැ වාට. ලොකු සැලරි එකක් දීලා ඔයාලා ගෙදර අය වගේ වාට ගෙදර අයට නම් ඔයාට ඉස්කෝලේ සර්ව් ගන්න වෙන්නේ නැහැ කිව්වහම ඒකත් හරි. මං කියන්නේ නැහැ කිව්වම ඒකත් හරි. මේක හංගින්නත් බෑ. ඔයාට ටෙස්ට් එකේ ලකුණුත් නැත්තම් හරිද? දැන් මම මේ කියන එක අදාළ නැහැ. ඔයාට පේපර් ක්ලාස් එකේ ලකුණු 80 90 වෙනවනේ. හැබැයි පේපර් ක්ලාස් එකෙන් එනවාට ලකුණු 20 නා. ඉස්කෝලේ ගියාම ඉස්කෝලේ කිසිම පාඩමක් තේරෙන්නේ නැත්තම් විභාගයට අන්තිම මාස දෙක තුන තියෙනකොට ඒ වගේ දවසක් එනවා. එදාට ඔයා තේරුම් ගන්නවා අපරාධේ. ඔයාට මතක තියාගන්න ජනවාරි මාර්තු පේපර් ක්ලාස් තිබ්බට දැනෙන්නේ ටිකයි. අප්‍රේල් එකෙන් පස්සේ මැයි ඉඳන් තියෙන පේපර් ක්ලාස් එකේ නෝටිස් බෝඩ් එකේ ලකුණු දාද්දි මේ ඉන්න පන්ති විශේෂයෙන් අසාර්ථක ළමයින්ට දැනෙනවා මැයි මාසේ ඉඳන් මම අපරාධේ කරගත්ත ළමයා කරගත්තා කියලා. ඔයා හිතන්න මේ කියන්නේ මම සඳහා කියලා හිතෙනවා නම් ඔයා ඔයාගේ තීන්දුවෙම ඉන්න. ඔයා හරි කියන තැන ඉන්න. දශමයක්වත් වෙනස් වෙන්න එපා. ඔයාට හිතෙනවා මේ කියන්නේ මට කතා කරන්න ආසාවට කියලා හිතෙනවා නම් ඒත් ඔයා වෙනස් වෙන්න එපා. ඔයා ඔයාගේ ස්ථාවරෙම ඔයා ඔයාගේ යාළුවයි කියන තීන්දුවෙ ඉන්න. හරිද?